ඒකක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං බුදුදහම පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතර අරණ සදහම් ධර්මදේශනා මාලාවට සවන් දෙන්න. සෑම බ්‍රහස්පතින්දාවකම උදෑසන 8ට FM 97.6 ඌව ගුවන්විදුලියෙන් ලෞතර අරණ සදහම් ධර්මදේශනා මාලාව. දේශකයන්න් වහන්සේ පූජ්‍ය මාපලගම සුසීලවංශ ස්වාමීන් වහන්සේ. පහසුවෙන් අර්ථවත්ව ධර්මාවබෝධය ලබන්නට ඔබත් ලෝතර වරණට සවන් දෙන්න. සදහදී සුබින්වතුනි සූදානම අදත් ලෝතර අරණ සුමధుර ධර්මදේශනාව ඔබ වෙත ගෙනෙන්නට. ගෞරවනීය දේශකයන්න් වහන්සේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද මාපලගම සුසීලවංශ ස්වාමීන් වහන්සේට නුදුරු දිනකදීම සියලු අභිඥා බල සහිතවම උතුම් අරහත් ඵලය පූර්ණ වෙත්වා. මේ අමා ධර්මයේ ශ්‍රවණය කරන සැමට නිවන් අවබෝධයට හේතු වාසනා පහළ වෙත්වා යන සත් ප්‍රාර්ථනාවන් ඇතිව අද ලෞතර අරණ ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රියංකා ජයරත්න මහත්මිය සහ ප්‍රදීප් උළුගල තැන්න මහතා විසිනුයි. ඔවුන්ගේ පින්බර බලාපොරොත්තුව වන්නේ පරලොව සැපත් ඩේසි ජයරත්න මෑණියන් සහ සයිමන් ජයරත්න පියාණන් මෙන්ම පාලිකා ජයරත්න සොහොයුරිය සහ සමරසේන උළුගල තැන්න පියාණන් ඇතුළු පින් කැමති සංසාරගත ඥාතීන් සැමදෙනා නුදුරු අත්භවයකදීම කල්යාණ මිත්‍ර සම්පත්තිය නොඅඩුව ලබමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ සියලු පින් හේතු වාසනා වේවායි පුණ්‍යානුමෝදනා කිරීමට මෙන්ම දිනෙත් මා සහ සහන් මා දේනියන් දෙදෙනාට ඇති අපලතුරු වේ අධ්‍යාපන කටයුතු රැකියා කටයුතු සාර්ථක වන්නටත් ප්‍රියංකා මහත්මිය ප්‍රදීප් මහතා සහ සුජීවත්ව වෙසෙන සුමනා උළුකල තැන්න මෑණියන් ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ උරුම වන්නටත් සැමටම උතුම් දහම් මඟ බාධාවකින් තොරව ගමන් කර උත්තරීතර නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටත් ඔවුන් විසින් මහත් ශ්‍රද්ධාවෙන් යුතුව සිදු කරන මේ උතුම් ධර්ම දානමය කුසලය මහෝපකාරී වේවායි පුණ්‍යානුමෝදනා කිරීමට ඒ සත් ප්‍රාර්ථනාවන් සිතන පතන අයුරින් ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් අපි උතුම් දේශනාව ශ්‍රවණය කරමු. අද දේශනාවේ තේමාව සප්ත බොජ්ජංග වැඩීමෙන් ලබන සප්ත ආනිසංස සීල සූත්‍රය ඇසුරෙන්. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරයේ විහාරාධිපති තැන්පත් පූජ්‍ය මාපලගම සුසීලවංශ ස්වාමීන් වහන්සේ. අපි දේශනාව ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමීන් වහන්ස. සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මත්තෙන් ඒ අසිරිමත් වූ මහා කරුණික ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට අපගේ නමස්කාරය සිද්ධ කරමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාධු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
සාධු සාධු සාධු. එහෙමනම් අදත් අපි ලෞතුරු අරණ ධර්ම දේශනාව මේ ආකාරයෙන් ආරම්භ කරනවා. තං සුනාථ සාදුකං මනසිකත්වත. මේ ධර්මයේ මනවින් කන් දීලා මනවින් දරාගෙන නුවණින් සිහිපත් කරන්න. හොඳයි, අපි තවත් ධම් ව්‍යාකරණයක් දැන් මතු කරගන්න සූදානම් වෙනවා. එනම් බොජ්ජංග වැඩෙන ආකාරය ගැන සංයුක්ත නිකායේ මහා වග්ග පාළියේ බොජ්ජංග සංයුක්තයේ පබ්බත වග්ගයේ ඇතුළත් වන සීල සූත්‍රයේ සඳහන් වෙනවා. දැන් එහෙනම් අපි මේ සීල සූත්‍රය ඇසුරෙන් පෙන්වා දෙන ධර්මයක් නුවණින් දරාගමු. බික්ඛූනං ධම්මං සුත්වා ද්වයේන උපකාශේන උපකට්ඨෝ විහෙරති. කාය උපකාශේන ච චිත්ත උපකාශේන ච සෝ තථා උපකට්ඨෝ විහෙරන්තෝ තං ධම්මං අනුස්සරති අනුවිතක්කේති. ඔන්න දැන් මෙච්චර දැන් පැහැදිලි කරපු දහම් කාරණාවම ඔන්න මේ සූත්‍රේනුත් නැවත සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා. මොකද පෙන්වා දෙන්නේ? බික්ඛු මේ ධර්මය අසලා සුත්වා ද්වේන මේ ආකාර දෙකකින් උපකාශේන කියලා කියන්නේ සංසිඳිලා, උපකට්ඨෝ කියන්නේ විවේකයෙන් යුක්තව වාසය කරනවා. එහෙනම් මේ බණ අහලා දැන් ඔන්න ආකාර දෙක සංසිඳීමක් ඇති වෙලා. මොකක්ද? එකක් කාය උපකට්ඨේන. ඒ කියන්නේ කාය සංසිඳීම, කායික විවේකයේ, කායන් සංසිඳීම. චක්කු කාය, සෝත කාය, ගාහන කාය, જીවහා කාය, කාය කාය, මනෝ කාය. මෙන්න මේ කායන් සංසිඳිලා අභ්‍යන්තර වශයෙන්, බාහිර වශයෙන් රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ටබ්බ කාය, ධම්ම කාය. තවත් ආකාරයකට ගත්තොත් රූප කාය සහ නාම කාය ස්කන්ධ වශයෙන් කායන් දෙකක් වශයෙන් පැනවුවා. මේ සෑම සියලු ආකාරයකින්ම දැන් මේ කාය වශයෙන් ගත්තා සංසිඳිලා. ඊළඟට චිත්ත වශයෙන් ගත්තා සංසිඳිලා. කාය කියන ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයි. ක්‍රියාකාරීත්වයන් වශයෙන් උත් සංසිඳිලා. ඊළඟට චිත්ත දැන ගැනීම වශයෙන් උත් සංසිඳිලා. දැනීම වශයෙන් උත් සංසිඳිලා. දැන් දෙපැත්තකින් සංසිඳිලා. කාය සංසිඳීම, කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය. කාය සංසිඳුම් නිසා දැන් අරමුණු පස්සේ හඹාගෙන යන්නේ. දැන් කාය විවේකේ ලැබිලා. ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට ප්‍රධාන වශයෙන් ඒ විවේකේ ලැබිලා. දැන් නැත්තම් මේවා බොහොම අවිවේකයි. මේ හයටම විවේකයක් තිබුණේ නැහැ. හැමතිස්සෙම මේ හය වෙහෙසනවා. එකක් අත්හරිනකොට අනිත් එක. ඒක අත්හරිනකොට අනිත් එක. ඒ නිසා තමයි ඊට අනුකූල ලෝකයක් ගොඩනගා ගත්තේ කාමින්. කොහොමද? ඇහැ පිනවන දර්ශන, කන පිනවන ශබ්ද, නාසය පිනවන ගන්ධ, දිව පිනවන රස, කය පිනවන ස්පර්ශ සහ මනස පිනවන අදහස්. ඕවා තමයි තමන්ගේ ලෝකයේ ඇතුලේ විසිරලා පැතිරලා තියෙන වස්තුව කියලා. රැස් කරගෙන තියෙන ඒවා නේද බලන්න. ජීවිතේ වටිනවා කියලා රැස් කරගත්ත ওই ටිකනේ. දැන් ওই ටික රැස් කරගන්නේ මෙච්චර කාලයක් වෙහෙසුනේ, ක්‍රියාකාරී වුනේ, දුර දිව්වේ අරමුණු හඹාගෙන ගියේ, එකිනෙකා අතර තරංග වැදුනේ, එකිනෙකා මරාගත්තේ, කලකොහලාල කළේ, අරගල කරේ, දඬුමුගුරු ආදී අරගෙන පහර දුන්නේ, ගහමරාගත්තේ, නඩු කියාගත්තේ, ඔය හැමදේම කරේයි. ඔන්න ඔය කියන කාම ලෝකය ගොඩනගා ගන්නනේ, පවත්වාගෙන යන්නනේ. එහෙනම් පින්වතුනි, දැන් මේ කාමීය ආස්වාදය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි, අසුභයි, ඒ සියල්ල අසාරයි කියලා අවබෝධ කරගත්තට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් එහෙම ඇහෙන්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් ලෝකේ හඹා යන්න උවමනාවක් නැහැ දැන් මේ සියල්ලට විවේකයේ ලැබිලා. දැන් මොකුත් කරන්නේ නැහැ. දැන් කරන්නේ එකම දේ මොකද්ද? මේ සංසාරයේ අත්හාත්‍ය නුවණින් දකිමින් වාසය කරන හැම මොහොතකම. ඒ නිසා කාය වශයෙන් සංසිඳිලා දැන්. ඒ වගේම හිත අරමුණු කරා දිව්වා මනෝද්වාරය ඔස්සේ. ඒ විතරක් නෙවෙයි, අනිකුත් පංචද්වාර ඔස්සේ දිව්වා. ප්‍රධාන වශයෙන් මනෝද්වාරය ඔස්සේ දුවන්නේ. දැන් මේ හිත දුර ගමන් ගියා. තනිව හැසිරුණා. කැමති අරමුණු ගත්තා. අරමුණු අරගෙන මොකද කරේ? කැමති වෙලාවක් කිව්ව පරිහරණය කළා, භුක්ති විඳා. දැන් හිතට ඒ හැකියාව නැති වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ අකුසලයේ දුරු වෙලා. ඒක තමයි හිතේ අකුසලය. මොකද්ද? කැමති අරමුණු කැමති තරම් පරිහරණය කරමින් මේ සංසාර භවය, කර්ම භවය නිර්මාණය කිරීම. ඒක තමයි හිතේ අකුසලය. දැන් මේ අකුසලයේ දුරු වෙලා දැන් බොහෝ දුරට. දැන් හිතට හැකියාවක් නැහැ කැමති අන්දමින් කැමති අරමුණු ගන්න. මොකද ඒකට හේතුව ප්‍රඥාවෙන් හිත වළක්වනවා. ඒ ප්‍රඥාවෙන් රාග දේශ සමූහ විඥාන වළක්වනවා. ඒ නිසා දැන් හිත සංසිඳිලා. ඒ නිසා දැන් අන්න කායටත්
වගේම හිතටත් විවේකයක් ලැබිලා. දැන් කායික වශයෙන් සහ චෛතසික වශයෙන් දෙයාකාරයෙන්ම දැන් හිත සංසිඳිලා. අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වනවා දේන උපකාශේන උපකට්ඨෝ විහෙරති. මේ දෙයාකාරයෙන් සංසිඳිලා දැන් වාසය කරන කාය සහ චිත්ත වශයෙන්. සෝ තත උපකට්ඨෝ විහරන්තෝ තං ධම්මං අනුස්සරති අනුවිතක්කේති. ඔන්න දැන් තියෙනවා බොජ්ජංග වැඩෙන ආකාරය හොඳට අහගන්න පිංගුති. තං සුනාහත සාදුකං මනසිකරෝති. මෙන්න මේ විදිහට දැන් ධර්මය අහලා මූල ධර්මාවබෝධයට පත්වෙච්ච බුද්ධ ශ්‍රාවකයා දැන් මොකද කරන්නේ? මෙන්න මේ විවේකයම භාවිත කරමින් අන්න එකක විවේක නිශ්චිත. එතනින් තමයි නිවන් මාර්ග වැඩෙන්නේ. මෙන්න මේ කාය විවේකය චිත්ත විවේකය උදා කරගත්තා වූ මේ බුද්ධ ශ්‍රාවකයා දැන් මොකද කරන්නේ? තන් ධම්මං අනුස්සරති අනුවිතක්කේති. ඒ ධර්මයේ දැන් විමර්ශනය කරනවා. ඒ ගැන නැවත නැවත හිතනවා. දැන් මොකද කරන්නේ? ඒ ධර්මය ගැන නැවත සිහි කරනවා. නැවත නැවත ඒ ධර්මය තුලින් කල්පනා කරනවා. ධර්මයම මෙනෙහි කරනවා. ධර්මයම සිහි කරනවා. ධර්මයම මෙනෙහි කරනවා. ධර්මයේ අනුවම ඥානෙ මෙහෙවන. ධර්මයේම නුවණින් දකින්න. වෙන කිසිවක් දකින්නේ නැහැ. වෙන කිසිවක් දකින්නට හිතට ඉඩක් නැහැ නේද? කලින් නම් තිබුණා ඇති වෙනකම්. රටේ නැති කුණු ගොඩවල්. ඕවා තමයි දැක්කේ, ඕවා ගැන තමයි හිතුවේ. දැන් අමා ධර්මය ඒක හිතේ තිබිච්ච කුණු කසල ඔක්කොම මල ද්‍රව්‍ය ඔක්කොම බැහැර කරලා තියෙන අමා වතුරෙන්. දැන් හිත හොඳටම පිරිසිදුයි. අඩු වැඩි වශයෙන් ප්‍රවාහසරුන් නැහැ තාම. නමුත් හිත පිරිසිදුයි. අසංකිලිට චිත්තෝ බහුලං විහරාමි. දැන් මේ පිරිසිදු හිතෙන් වාසය කරනකොට ඒ පිරිසිදු හිතට දැන් කරන්න තියෙන එක දෙයයි. අපිරිසිදු හිතට නම් කරන්න දහසක් වැඩ තිබුණා. මේ මුළු විශ්වයම නිර්මාණය වෙන්නේ අපිරිසිදු හිතෙන්. එහෙනම් මේ විශ්වයේ බැලුවාම තියෙන ක්‍රම රටාව මේකේ අනන්තයි අපරිමාණයි. මේ තියෙන ද්‍රව්‍ය වස්තු සත්ත්ව පුද්ගල ප්‍රපංච මේ විශ්වේ. එහෙනම් මේ කුණු හිතට, අකුසල හිතට, කිලුටු හිතට අප්‍රමාණ අවකාශයක් කාලයක් නිර්මාණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි මේ කුණු හිතෙන්, මේ කුණු නැත්නම් මේ කිලුටු කසල හිතෙන්, කෙලෙස් හිතින් සකස් කරපු විශ්වයේ කෙලවරක් පේන්නේ නැහැ. කාලයට පනවන නිර්ණායක නෑ ලෝකෙ. කාලය අර්ථකථනය කරගන්නවත් බැහැඩුම තරමේ ඔය විද්‍යාවෙන්. කොහොම කියන්නද? කාලය කියන එක සාපේක්ෂ ධර්මයක් වුන්ට අනුකූලයි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අකාලික නිවන. එහෙනම් කාලය කොහොමද නිර්මාණය වෙන්නේ කියලාවත් වුන් දන්නේ නැහැ. අවකාශය කොහොමද නිර්මාණය වෙන්නේ, කාලය කොහොමද නිර්මාණය වෙන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒ තරම් අන්ධකාරයක් ඇතුළත ලෝක සත්‍යය ඉන්නේ. කිලුටු හිතකින්. එහෙනම් පිළිගන්නේ මේ කිලුටු හිතට කරන්න බැරි දෙයක් නැහැ මේ ලෝකේ. හැම කුණු ගොඩක්ම නිර්මාණය වෙලා තියෙන මේ කිලුටු හිතින්. ඒ නිසා කිලුටු හිතක් තියෙන මිනිහාට සුද්ධ සිංහලෙන්ම මේ කියන්නේ හිතන්න බොහෝ දේවල් තියෙන ලෝකෙ ගැන. රටේ නැති ඔය කොහේ හරි වාඩි වෙලා හිටගෙන හරි ඉඳගෙන හරි සැතපීලා හරි ඇවිදිමින් හරි කල්පනා කරන්නෙම ලෝකේ කුණු ගොඩවල් ගැනමයි හැමතිස්සෙම. විවිධ ආස්වාදයන් විඳ හැටි, ලබන්න තියෙන ආස්වාදයන් ගැන, තව තවත් ආස්වාදයන් විඳින හැටි, තව තවත් ඒවට අවශ්‍ය කරන ක්‍රමවේද ක්‍රම රටා ඕමයි කල්පනා කරන්නේ. ඕක තමයි ලෝකයේ ගවේෂණය. එහෙනම් ඒ අසත්පුරුෂ හිතට හිතන්න කාරණා ගොඩක් තිබුණාට තත්පුරුෂ හිතට හිතන්න තියෙන එක කාරණාවක්. ඒ තමයි අමා ධර්ම. එහෙනම් අන්න අර විදිහට කාය විවේකයෙන් සහ චිත්ත විවේකයෙන් යුක්ත වාසය කරන භික්ෂුව දැන් මොකද කරන්නේ? මෙන්න මේ කියන ක්‍රමයට ධර්මය තන් ධම්මං අනුස්සරති අනුවිතක්කේති. ඒ ධර්මය සිහිපත් කරමින් ඒ ධර්මය අනුවම හිතන්න පටන් ගන්නවා. එතකොට යාට එක එක මාතෘකා හම්බ වෙනවා ධර්මයේ සම්බන්ධයෙන්. එක එක පැති වලින් එයා හිතන්න පටන් ගන්නවා. ස්කන්ධ පැත්තෙන් හිතන්න පටන් ගන්නවා. ආයතන පැත්තෙන් හිතන්න පටන් ගන්නවා. ධාතු පැත්තෙන් හිතන්න පටන් ගන්නවා. පටිසමුප්පාද ධර්මයේ පැත්තෙන් හිතන්න පටන් ගන්නවා. පටිසමුප්පාද ධර්ම පැත්තෙන්. චතුරාර්ය සත්‍ය කියන පරයයන් හිතන්න පටන් ගන්නවා. ත්‍රිලක්ෂණය කියන පරයයන් හිතන්න පටන් ගන්නවා. මොන විදියට හිතන්න පටන් ගත්තත් අවසානයේ එකම ධර්මයක් තමයි මුණ ගැහෙන්නේ. ඒ තමයි හේතුඵල ධර්මය. මොකද්ද? මේ හේතු ඇති කල්ලි මෙසේ, මේ උපන් කල්ලි මේ උපදී, මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ, මේ නූපන් කල්ලි මේ නූපදී. ඔන්න ඔය න්‍යාය ධර්ම. දැන් මෙන්න මේ විදිහට සිහි කරමින් ඉන්නකොට මොකද වෙන්නේ? අන්න භාගතුන් වහන්සේ පෙන්වන මේ සීල සූත්‍රයේ දැන් මොකද වෙන්නේ? යස්මින් සමේ බික්කවේ බික්කු තථා උපකට්ඨෝ විහරන්තෝ තන් ධම්මං අනුස්සරති අනුවිතක්කේති සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්කුණෝ ආරද්ධෝ හෝති සති සම්බොජ්ජංගං තස්මින් සමේ බික්කු භාවේති
සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති සෝ තසා සතෝ විහරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවිමං සමාපජ්ජති. මොකද්ද මේ දේශනා කරන්නේ? දැන් මෙන්න මේ විදිහට තමන් අසපු ධර්මයේ නුවණින් සිහිපත් කරමින් වාසය කරද්දී අර කිව්වේ යෝනිසෝ මනසිකාන යුක්තව වාසය කරද්දී තන් ධම්මං අනුස්සරති අනුවිතක්කේති. එහෙනම් බොජ්ජංග වැඩින ආකාරي භාගතුන් වහන්සේගේ බුද්ධ වචනේ මේ පෙන්නන්නේ. එතකොට යම් කිසි කෙනෙක් අන්න අර විදිහට ධර්මයේ අහලා දැන් කාය විවේකී සහ චිත්ත විවේකී කියන විවේකයෙන් යුක්තව අර අහපු ධර්මයේ පිරිසුදු ඉතින් සිහිපත් කරන්න ගත්ත ගමන් ඒ ධර්මයේ නුවණින් දකිමින් වාසය කරන්න ගත්ත ගමන් දැන් මොකද වෙන්නේ? යස්මින් සමේ භික්කවේ භික්ඛු තථා ූපකට්ඨෝ විහරන්තෝ තං ධම්මං අනුස්සරිත අනුවිතක්කේති සති සම්පොජ්ජංගං තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධ හෝති. අන්න මහන එතකොට මොකද වෙන්නේ? ඒ ආකාරයෙන් කටයුතු කරනකොට මෙන්න සති සම්පොජ්ජංගය ආරම්භ වෙනවා. ඔන්න දැන් සති සම්පොජ්ජංගය ආරම්භ වෙනවා. දැන් ඔන්න භාවනාව බලා ගන්න. භාවනාව මෙන්න මේ බුද්ධ භාවනාව. භාවනාව මේ පහතබ්බා. දැන් ඒක වෙන්නේ කොහොමද කියලායි මේ මනාකොට විග්‍රහ වෙන්නේ තවදුරටත්. දැන් කොහෙවත් යන්න ඕනේ නැහැ ඔබ. ඉන්න දැනක සුවසේ වසන්. එතන ඉඳලා ධර්මය නුවණින් මෙනෙහි කරා. එතකොට මොකද වෙන්නේ? ඒ සති සම්පොජ්ජංගේ දැන් ආරම්භ ඇරඹිල විතරක් නතර වෙනවද? නෑ. සති සම්පොජ්ජංගන් තස්මින් සමේ භික්ඛු භාවේති. දැන් මේ සති සම්පොජ්ජංගය මොකද කරන්නේ? දැන් වඩන්න පටන් ගන්නවා මේ ආරි ශ්‍රාවකයා. වර්ධනය කරගන්න පටන් ගන්නවා. දැන් සතිය ආරම්භ වුණා. දැන් මොකද කරන්නේ? වර්ධනය කරගන්නවා. දැන් බලන්න දැන් අපිට කීයක් හරි හම්බ වෙනවා සල්ලි ටිකක්. කීයක් හරි සල්ලි ටිකක් හම්බුනහම අපිට දැන් ඕන ලොකු සල්ලිකාරයෙක් වෙන්න. දැන් ඕන බලන්න ලොකු සල්ලිකාරයෙක් එන්න ඕන අපිට හම්බ වෙනවා කීයක් හරි 2.50. දැන් මොකද කරන්නේ? ඕක 3.50 කරගන්නවා 4.50 5.50 ඔහොම කළා අන්තිමට 1000 2000 ලක්ෂ කෝටි ගාණක් වෙලා ඊට පස්සේ කවදා හරි දවසක රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා කියනවා 2.50ෙන් තමයි මම මේ කෝටි ගාණක් හම්බ කරගත්තේ. ඒ කිව්වේ දැන් Tamanට ඒ සුළු මුදල බහුලීකරණය කරගන්න උම්නහම නම් පුළුවන්. ඕනම දෙයක් කොහොම නෙමෙයිද බලන්න ඔබේ ජීවිතේ. සුළු දෙයක් ඔබට වර්ධනය කරගන්න උවමනා වුණොත් ඊටාම උනන්දුවෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා නේද? එහෙනම් අන්න බලන්න එහෙනම් ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් ඔබ කටයුතු කරන්නත් ඕන. ඒ විදිහම තමයි. හැබැයි දැන් කලින් විෂය පැත්තේ නෙවෙයි මේ විෂය පැත්තේ. කලින් කාමයේ සම්බන්ධයෙන් එහෙම කරගත්තේ. පොඩි දෙයක් ලොකු දෙයක් බවට කොහොම හරි වැඩි දියුණු කරලා ගත්තා. එහෙනම් දැන් බලන්න ඕන ඒ හැකියාවම දැන් අපි එදා යොදාගත්තේ කාමයේ පැත්තට. දැන් ඒ හැකියාව අපි යොදා ගන්නවා නිවන පැත්තට. අන්න බලන්න එදා ඒ හැකියාව වැරදි පැත්තට යොදාගත්ත නිසා ඒක කිව්වා නොහැකියාවක් ඒක. අකුසලයේ කිව්වා. දැන් මේ හැකියාව අපි හොඳ පැත්තට යොදාගත්තාම මේක අවිල්ලා නියම හැකියාවක්. ඒකට කියන කුසලයේ කිය. එහෙනම් පින්වතුනි දැන් සති සම්බෝධ්‍යංගේ ආරම්භ වුණාම දැන් මොකද කරන්න ඕන? ඒක දැන් වර්ධනය කරගන්න ඕන. කොහොමද? අන්නේ වර්ධනය කරගන්න ආකාරය තමයි කාය වේදනා චිත්ත ධම්ම කියලා අත්බා වස්තු ඇසුරින් විග්‍රහ කරන්නේ මේ සතර සතිපට්ඨානය කියන උත්තරීතර මාතෘකාව යටතේ. එහෙනම් කායයන් පිළිබඳ සිහිය පිහිටන්න ඕන. අන්න එක ප ဋ ාණයක්. වේදනා පිළිබඳ සිහිය පිහිටන්න ඕන. අන්න එක ප ဋ ාණයක් පිහිටීමක්. ඊළඟට චිත්ත පිළිබඳ සිහිය පිහිටන්න ඕන. අන්න තවත් සිහිය පිහිටීමක් ප ဋ ාණයක්. ඊළඟට ධම්ම පිළිබඳ සිහිය පිහිටන්න ඕන. අන්න තවත් ප ဋ ාණයක් සිහිය පිහිටීමක්. සතර සතිපට්ඨානයි. සතර සතිපට්ඨානේ සතර ආකාරයකට සිහිය පිහිටවීම. මෙන්න වැඩිනවා දැන් සිහිය. අන්න සති සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භාවේති කිව්වේ අන්න ඒකයි. දැන් ඔන්න සතර සතිපට්ඨානේ වැඩෙන්න ගත්තා. දැන් අවබෝධයෙන් වඩන්න පුළුවන්. උවමනාවෙන් ඇදුවොත්. නැත්තම් අර දහසක් රාජකාරී මැද්දේ වඩන්න ගියොත් වඩන්න නම් බෑ වැඩෙනවා. අඩු වැඩි වශයෙන්. වඩන එකයි වැඩෙන එකයි දෙකක්. දැන් මේ පෙන්නන්නේ වඩන ආකාරය ගැන. එහෙනම් අන්න දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. භාවනා පරිපූර්ණං කියන්නේ වැඩිමෙන් පූර්ණත්වයටපත් වෙනවා කියන්නේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට කටයුතු කරමින් ඉන්නකොට ක්‍රමානුකූලව සතර සතිපට්ඨාන ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. වැඩිලා පූර්ණත්වයටපත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සතිය ප්‍රබල වෙනවා දැන්. සතිය බලවත් වෙනවා. දැන් මොකද වෙන්නේ? සෝ තථා සතෝ විහරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිමං සමාපජ්ජති.
ඒ කිව්වේ දැන් මේ විදිහට විවේකයෙන් යුක්තව වාසය කරනකොට අර විදිහට සතර සතිපට්ඨාන ධර්මයේ දැන් වැඩිනවා කියන්නේ සතිය වැඩිනවා සති සම්බොජ්ජංගේ වැඩිනවා මේ විදිහට වැඩිලා පරිපූර්ණත්වයටපත් වෙනවා ක්‍රමානුකූලව. එසේ සිහියෙන් වාසය කරන්නා වූ මේ බුද්ධ ශ්‍රාවක එහෙම නැත්නම් භික්ෂුවක් වෙන්නත් පුළුවන් නැත්නම් ගිහි පින්වතෙක් වෙන්නත් පුළුවන්. ඒ ධර්මයේ නුවණින් සොයන්න පටන් ගන්නවා තවදුරටත්. ඔන්න බලන්න. බොජ්ජංගෙන් බොජ්ජංගෙට වැඩින හැටි හොඳට අහගන්න දැන්. සති සම්බොජ්ජංගේ වැඩිනකොට මොකද වෙන්නේ දැන් මොකද්ද අවසානයේ බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ සෝ තථා සතෝ විහරන්තෝ මෙන්න මේ ආකාරයෙන් සිහියෙන් යුක්තව වාසය කරනකොට මොකද වෙන්නේ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිමං සමාපජ්ජති දැන් මේ ධර්මයේම රැස් කරන්න පටන් ගන්නවා දැන් මෙච්චර කාලයක් දැන් අර මං කිව්වේ අර ඉස්සෙල්ලා සල්ලි හොයන්න නම් උමනාව තියෙන්නේ ටිකක් ලැබුණාම දැන් මේක ගොඩක් කරගන්න ඕන නම් සල්ලිම හොයන්න ගන්න පිස්සුවෙන් වගේ පිස්සු බල්ලෙක් වගේ අවසානයේ සල්ලිම හොයනවා බෙල්ල කඩලා හරි කමන්නේ සල්ලිම හොයනවා දැන් ඒකේ අනිත් පැත්ත දැන් මේ දැන් අර වගේ අසංවරව නෙමෙයි සංවරව දැන් මොනවද හොයන්නේ ධර්මයම හොයනවා දැන් ධර්මයම හොයනවා පවිචනති ධර්මයම රැස් කරනවා පවිචරති ධර්මයම හැසිරෙනවා පරිමං සමාපජ්ජති ඒ ධර්මයම නුවණින් පරීක්ෂා කරනවා දැන් වෙන වැඩ කරන්නේ ඇයි දැන් සතිබොජ්ජංගේ වැඩිලා නේ දැන් සතිය මොකද්ද මේ සංසාරේ භයානක සංසාරයක් කියන සිහිය තියනවද මේ සංසාරේ පැවැත්ම ඇවිල්ලා ජරා මරණ ශෝක පරිදේ දුක් දොමන සුපායාස දුක්ඛ ස්කන්ධය කියන සිහිය තියනවද එංගි සිහිය නැති වෙන්නේ නැහැ දැන් ඒ සිහිය වැඩෙනවා දැන් නැති වෙන්නේ නැති දැනට මේ කටයුතු කරන්නේ බොජ්ජංග පිහිටන තැනටයි දැන් කටයුතු කරන්නේ එහෙනම් දැන් මොකද වෙන්නේ අන්නර සිහිය තියෙන කෙනා තුල මෙන්න ධර්ම විමර්ශනය ඇති වෙන්න පටන් ගන්නවා අර පවිචනති කිව්වේ ධර්මයේ රැස් කරනවා. පවිචරති කිව්වේ ධර්මයේ තුල හැසිරෙනවා. පරිමං සමාපජ්ජති කිව්වේ ඒ ධර්මයේම විමර්ශනය කරමින් කටයුතු කරනවා. නුවණින් විමර්ශනය කරනවා. අන්නේ මට්ටමට එනකොට මොකද වෙන්නේ? යස්පින් සමේ භික්කවේ භික්ඛු තථා සතෝ විහරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචනති පවිචරති පරිමං සමාපජ්ජති ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති දැන් එහෙනම් අර විදිහට සති සම්බොජ්ජංගේ වැඩෙනකොට අර විදිහට ධර්මය රැස් කරන්න ධර්මයේ හැසිරෙන්න ධර්මයේ පිළිබඳ විමර්ශනය කරන්න ආරම්භ කරනවා අන්න ඒ කාර්යයෙන් ආරම්භිලා දැන් මොකද ආරම්භ වෙන්නේ ධම්ම විච්ඡේ සම්බොජ්ජංගේ ධම්ම විච්ඡය ධර්ම විමර්ශනය කිරීමේ සම්බොජ්ජංගේ ආරම්භුණා දැන් ධම්ම විච්ඡේ සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛු භාවේති ධම්ම විචය කියන සම්බොජ්ජංගේ දැන් එන්න වර්ධනය වෙනවා භාවිත වෙනවා දැන් වැඩෙනවා දැන් එන්න ධර්මයේ රැස් කර ගන්නවා දැන් ඔන්න කල්යාණ මිත්‍රය මුණ ගැහෙනවා නිතර ධර්මයේ පිළිබඳ සාකච්ඡා පවත්වනවා තමන් නොදන්නා දහම් කාරණා විමර්ශනය කරනවා පතපොත කියවනවා ඊට පස්සේ ත්‍රිපිටකය ආදී අති උත්තරීතර දහම් මූලාශ්‍ර පරිශීලනය කරනවා සෑම සියලු ආකාරයකින්ම දේශනා සහ ලිඛිත ලේඛන යනාදී වශයෙන් සෑම මාධ්‍යයක්ම පරිශීලනය කරමින් ඒ ධර්මය රැස් කරන්න පටන් ගන්නවා දැන්. එතකොට තමයි ඔය සාමාන්‍ය භාවිතයේ පෙන්වුවොත් එහෙම ඔය ළඟපාත පතක් එහෙම තියාගෙන ඔය මොනවා හරි ෆයිල් එකක් හරි මේ තියාගෙන ඒ ධර්මය එයා ඒ අවශ්‍ය කරුණු කාරණා දැන් රැස් කර ගන්නවා. පවිචනති. ඊට පස්සේ ඒ ධර්මයේ තුලම හැසිරෙන හැකි පමණින් කොච්චර වැඩ රාජකාරී ගෙදර තිබුණත් මොනතරම් කාර්යබහුල කෙනෙක් වුණත් හැකිතරමින් කාලය වෙන් කරගෙන දැන් ඔන්න ඒ ධර්මයේ තුලම හැසිරෙන්න පටන් ගන්නවා. යුතුයකම් වාක්‍යයෙන් විශ්ව සාධනය කරන ගමන්ම කොහොම හරි ඒ ධර්මයේ තුල හැසිරෙනවා. ඊළඟට ඒ ධර්මයේ තුල හැසිරෙන ගමන් ඒ ධර්මයේ විමර්ශනය කරනවා. තමන්ගේ අත්දැකීම් අනුසාරයෙන් ඒ ධර්මය අවබෝධ කර ගන්නවා. මේ ධර්මීය සුවිශේෂයි. සන්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ යනාදී වශයෙන් භාගතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ තමන් තුළින්ම දකින්න ඕන, තමන්ම ගවේෂණය කරන්න ඕන, තමන්ම අත්දැකීම් අසුරෙන් තේරුම් ගන්න ඕන ධර්මයක් මිසක් අනුන් කිව්වට කොච්චර කිව්වත් තේරෙන එකක් නෙවෙයි. කියන්නේ අපිට ධර්ම දේශනාවක් අහන් ඉඳලා න්‍යාය තේරුම් ගන්න පුළුවන්. හැබැයි න්‍යාය තේරුම් ගත්තා කියලා කියන්නේ ධර්මය අවබෝධය කරගත්තා කියන එක නෙවෙයි. න්‍යායෙන් පුළුවන් වෙන්නේ ධර්මයේ දැනගන්න. ධර්මය අවබෝධ වෙන්නේ කොහොමද? ඒ න්‍යාය පිළිපැද දවස. අන්න ඒකයි. අපිට දැනගන්න පුළුවන් කාමී ආස්වාදේ ආදීනව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැක්කහම රාග දේශ මොහ නිරුද්ධ වෙනවා කියලා. ඒ තමයි න්‍යාය ඥානතෝ. දැන් ඔය වැඩේ කරේ නැත්තම් ඔබ
එහෙනම් ඔබ පස්සතෝ කියන අවබෝධයට ඉන්නේ නැහැ. පස්සතෝ ඉන්නේ අවබෝධ වෙන්නේ දැනුමක් විතරයි. ඥානතෝ. පස්සතෝ ඉන්නේ. පස්සතෝ වුණා නම් ප්‍රත්‍යක්ෂ වුණා නම් එතනින් හාටයි සැකයක් ඕ. එහෙනම් දිගින් දිගට ආයි න්‍යාය ධර්මයේ භාවිත කරමින් කෙලෙස් නිවා ගන්නවා. එහෙනම් පින්වතුනි මෙන්න මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩින්නේ කාගේද? අන්න අර සති සම්බොජ්ජංගේ වැඩිච්ච කෙනාගේ. සති සම්බොජ්ජංගේ ප්‍රත්‍ය කරගෙන තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩින්නේ. ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩනකොට තමයි අර ධර්මීය පිළිබඳ යම්කිසි විපාසයක් ඇති වෙලා තවදුරටත් මේ ධර්මයේ සොයන්න ධර්මයේ විමර්ශනය කරන්න උවමනාව ඇති වෙන්නේ. එතකොට ඒක තනිව ආරම්භ කරනවා යයි. එහෙනම් ওই විදිහට දැන් ධර්මයේ රැස් කරමින් ධර්මයේ හැසිරෙමින් ධර්ම විමර්ශනය කරමින් කටයුතු කරනකොට මොකද වෙන්නේ? ඒ අනුසාරයෙන් දැන් ඉතුරු බොජ්ජංගේ වැඩෙන්න ගන්නව කොහොමද? දැන් තස්මින් සමේ බික්කු භාවේති ධම්ම විචේ සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්කුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. තස්ස තන් ධම්ම පඤ්ඤාය පවිචිනතෝ පවිචරතෝ පරිමං සමාපජ්ජතෝ ආරද්ධං හෝති විරියං අසල්ලීනා. ඔන්න බලන්න. ධම්මවිචේ සම්බොජ්ජංගේ දැන් වැඩිලා පූර්ණත්වයට පත් වෙනකොට ක්‍රමානුකූලව පූර්ණත්වයට කියන්නේ 100% පූර්ණ වුණා කියන එක නෙවෙයි. පූර්ණත්වයට පත් වෙමින් ගමන් කරනකොට භාවනා පරිපූර්ණං ගච්ඡති. ඒ කියන්නේ භාවනා මේ ක්‍රමානුකූල වැඩෙමින් පූර්ණත්වය කරා ගමන් කරනකොට මොකද වෙන්නේ? තස්සතං ධම්ම පඤ්ඤාය පවිචිනතෝ පවිචරතෝ පරිමං සමාපජ්ජතෝ ආරද්ධං හෝති විරියං අසල්ලීනා. මෙන්න වීරිය ආරම්භ වෙනවා දැන්. එහෙනම් ඔන්න දෙවනි සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගය ඒ ආකාරයෙන් වැඩෙනකොට ඒ විදිහට එයා ධර්මය රැස් කරමින් ධර්මයේ තුල හැසිරෙමින් ධර්මයේ නැවත විමර්ශනය කරමින් කටයුතු කරනකොට මොකද වෙන්නේ? වීරිය ආරම්භ වෙනවා. ලීන කිව්වේ කම්මැලි කුසීත අලස චිත්තය ඒක දුර වෙලා අසල්ලීනා. වීරිය ආරම්භ වෙනවා. දැන් තමයි වීරිය ආරම්භ වෙන්නේ. වීරිය වැඩෙන්නේ කොතන ඉඳලාද? ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩිච්ච තැන ඉඳලා. ඒ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනකොට මොකද වෙන්නේ? ධර්මයේ පිළිබඳ විමර්ශන ඥානෙ වර්ධනය වෙන්න ගන්න විමර්ශා කියන ඥානෙ. ඉදිපාදවල මේ විමර්ශන ඥානෙ වැඩි වෙන්න වර්ධනය වෙන්න මොකද වෙන්නේ? එන්න ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. අවබෝධය පුළුල් වෙන්න ගන්නවා. අවබෝධය වැඩෙන්න මොකද වෙන්නේ? සංසාරයේ යථාර්ථය පේන්න පටන් ගන්නවා. සංසාරයේ යථාර්ථය පේන්න පටන් ගන්න මොකද වෙන්නේ? පටිසමුප්පන්නව පේන්නේ. කර්ම භවයේ පිහිටන හැටි, ඒ භව ප්‍රත්‍යයෙන් ජාති සකස් වෙන හැටි, ජාති ප්‍රත්‍යයෙන් දුක්ඛ ස්කන්ධය සකස් වෙන හැටි, ආර්ය ශ්‍රාවකෙක් නමුත් සුගතියක දිව්‍ය තලයක හරි බ්‍රහ්ම තලයක ඉපදුනත් එතන ඒ අසහනකාරී ජීවිතය ගත කරන හැටි. එහෙනම් පින්වතුනි අන්නේ අනුසාරයෙන් ධර්මයේ දැන් ගැඹුරට දකින්නකොට මොකද වෙන්නේ? අන්න හට ගන්නවා ආරද්ධ හෝති විරියං. වීරිය ආරම්භ වෙනවා. මොකද්ද වීරිය? සතර සම්‍යක්පදාන වීරිය. උපන්න කුසල් පහ කිරීමේ වීරිය පහාන පදාන. නූපන්න කුසල් නූපද වීමේ වීරිය සංවර පදාන. උපන් කුසල් පවත්වාගෙන වැඩි දියුණු කිරීමේ වීරිය අනුරක්කන පදාන. නූපන් කුසල් උපදවීමේ වීරිය භාවනා පදාන. ඔන්න සතර සම්‍යක්පදාන ප්‍රදානනේ පදාන පයන්න මහප්‍රාණ දායන්න නයන්න පදාන. දැන් සතර සම්‍යක්පදාන වැඩිනකොට මොකද වෙන්නේ? දැන් උපන් අකුසල් පහ කරමින් නූපන් අකුසල් නූපදවමින් උපන් කුසල් වැඩි දියුණු කරමින් නූපන් කුසල් උපදවමින් කටයුතු කරන කෙනාගේ චිත්තසංතානෙ මොකද්ද අපි බලමු දැන් වැඩෙන්නේ? යස්මින් සමේ බික්කවේ බික්කුණෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචරතෝ පරිමං සමාපජ්ජතෝ ආරද්ධං හෝති විරියං අස්සල්ලීනා. විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්කුණෝ ආරද්ධෝ හෝති. මේ විදිහට දැන් ධම්ම විචේ සම්බොජ්ජංගේ පදනම් කරගෙන ප්‍රත්‍ය කරගෙන වීරිය ආරම්භ වුණා. අර ලීන කිව්වේ කුසීත අලස කම්මැලි සිත දුරු වුණා. ඔන්න සිතේ ස්වභාවයක් දැන් දැනගන්න. ඔය කම්මැලි සිතක් තියෙනවා. ඊටාම කුසීත අලස දීන හීන සිතක් තියෙනවා පුද්ගලයන් තුල මේ ධර්මාබෝධයෙන් තොරව වාසය කරන තාක්කල්. අර කම්මැලි කියන්නේ හැමතිස්සෙම බනහන් ඉඳත් කම්මැලි. කොහොමද මාරයනේ කම්මැලි වෙන්නේ බනහන්න ගියාම දීන මිද්ද කිව්වේ. හිත අකුල්ලම දානවා. ගතත් අකුල්ල දානවා. හිතයි ගතයි දෙකම ඇකිලා ගිහිල්ලා බලද්දි.
ඒ ඇතුළාන්ත මායාවේ තරම තමයි ඒ. ඒතොර බලා ගන්න පුළුවන් ඇතුළාන්ත කොච්චර කෙලස් තියනවද කියලා. ඒ කෙලස් වලින් තමයි අකුලන්නේ. එහෙනම් ඒ ලීන චිත්තය කියලා කිව්වේ මෙහි මහා කම්මැලි කුසීත චිත්තය. ඒක තනිකර කෙලස් බර සිතක්. එහෙනම් පිටුතුනේ අන්නේ කුසීතකම අලසකම තියෙනකන් තමයි අර වීරිය උදා වෙන්නේ නැත්තේ. උපන් අකුසලයේ දුරු කරගන්න කම්මැලි. නූපන් අකුසල් නූපදවන තැනට කටයුතු කරන්න කම්මැලි. උපන් කුසල් වැඩි දියුණු කරගන්න කම්මැලි. නූපන් කුසල් උපදවන්නත් කම්මැලි. හීන වීරිය. ඔහේ ඉන්නවත් දෙක වැදගෙන. උඩින් බල බල. ඉතින් වැඩේද වීරිය. එහෙනම් පින්වතුනි මෙන්න මේ විදිහට වැඩිනවා දැන් වීරිය ධම්මවිචේ සම්බොජ්ජංගේ පදනම් කරගෙන. දැන් බලන්න එකකටයි වැඩින්නේ. සති සම්බොජ්ජංගේ පදනම් කරගෙන ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩිනවා. ධම්මවිචේ සම්බොජ්ජංගේ පදනම් කරගෙන තමයි වීරිය බොජ්ජංගේ වැඩින්නේ. මෙන්න මේ කිව්ව සප්ත බොජ්ජංග ඇතුලේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයම ඇතුළත් වෙන අඩු වැඩි වශයෙන්. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයම ඇතුළත් වෙන. එහෙනම් මේ වැඩෙන්නේ සත්බොජ්ජංග පමණක් නොවේ. මේ වැඩෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝයි. නිවන් මගට අයිති 37ක් වූ ධර්මයෝ මේ වැඩෙන්නේ. එහෙනම් පින්වතුනි ඔන්න ඔය ආකාරයෙන් ධර්මයේ දැන් වැඩෙනවා. ධම්මග වැඩෙනවා, වීරිය වැඩෙනවා. දැන් ওই විදිහට වීරිය වැඩෙනවා සතර සම්‍යක් ප්‍රධාන ඇසුරෙන් වීරිය එන්න එන්න බලවත් වෙනවා. දැන් මොකද වෙන්නේ? විරිය සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භාවේති විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති ආරද්ධ විරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා. ඕන්න දැන් මේ විදිහට වීරිය බොජ්ජංගේ වීරිය සම්බොජ්ජංගේ එන්න එන්න වැඩෙන්න පටන් ගන්නවා. දැන් අකුසලයෙන් හිත මිදිලා කුසලයේම හිත දැන් ගමන් කරනවා. දැන් කාම විතර්ක හට ගන්න නැහැ හිතේ බහුලව. ව්‍යාපාද විතර්ක හට ගන්න නැහැ දැන් බහුලව. විහිංසා විතර්ක හට ගන්න නැහැ බහුලව. ඊටාම සිවුම් වශයෙන් හට ගන්න පුළුවන් අනුසය තියෙන නිසා. හැබැයි ඒ හට ගන්නා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන අකුසලුත් උපන් සැනීම පහ කර ගන්නවා. දැන් ක්‍රමයෙන් දන්න හැම ආකාරයෙන්ම විදර්ශනා ඥාණයෙන් ආස්වාදයේ ආදීනෝ දකිමින් අර සියලු කාම ව්‍යාපාද විහිංසා විතර්ක අකුසල සිත් පහ කර ගන්නවා. උපන් අකුසල් පහ කර ගන්නවා. ඒ වගේම නූපන් අකුසල් නූපදවන තැනටත් කරන්න තියෙන්නේ ඒ දෙයමයි මොකද්ද? ආස්වාදයේ ආදීන නුනින් දකිමින් වාසය කරන්න. එතකොට මොකද වෙන්නේ? නූපන් අකුසල් නූපදිනවා. ඊළඟට උපන් කුසල් වැඩි දියුණු කරන්න ඒත් කරන්න තියෙන්නේ ඒකමයි මොකද්ද? ආස්වාදයේ ආදීන නුනින් දකිමින් වාසය කරන්න. එතකොට මොකද වෙන්නේ? උපන් කුසල් වැඩි දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට නූපන් කුසල් උපදවන්න භාවනා ප්‍රධාන ඒත් කරන්න තියෙන්නේ වැඩේම. මොකද්ද? ආස්වාදයේ ආදීනව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් නොනින් දකින්න. ඔක තවත් ඉදිරියට කියන්න පුළුවන් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් දකින්න කියලා. එහෙමත් කියන්න පුළුවන්. තවත් ඉදිරියට කියන්න පුළුවන් 12 ආයතන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් දකින්න කියලා. තවත් ඉදිරියට කියන්න පුළුවන් ධාතු 6ක් වශයෙන් එහෙම නැත්නම් ධාතු 18ක් වශයෙන් ධාතු 3ක් වශයෙන් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න කියලා. අසුභ වශයෙන් දකින්න කියලා. තවත් ඉදිරියට කියන්න පුළුවන් 30 වශයෙන් සියලු ආකාරයෙන් වශයෙන් සියල්ල කියලා කිව්වේ 30. ඊට එහා පනවන්න එකක් නැහැ. මේ 30 වශයෙන් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් නොනින් දකින්න කියලා. කොයි විදියට දැක්කත් සිද්ධ වෙන එකම දේ. කර වඩාත් පහසු ක්‍රමවේදය තමයි අපිට පෙන්නලා දෙන්නේ. මොකද ස්කන්ධ ආයතන ධාතු වශයෙන් දකින්න ප්‍රඥාව ටිකක් බලවත් මට්ටමකින් වැඩෙන්න ඕන කෙනෙක්ට. එතකොට එයා નિરાයාසයෙන් මේ මට්ටමට ගිහිල්ලා අභිඤ්ඤයන්ති පරිඤ්ඤයන්ති අනාදි වශයෙන් ගැඹුරට ධර්මයේ දකින්නවා. නමුත් සමස්තයක් වශයෙන් මේ ධර්මයේ දේශනා කරනකොට කාටත් වැටහෙන්න ඕන නිසා අන්න පැහැදිලිවම දක්වනවා ආස්වාදයේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් නුවණින් දකිමින් වාසය කරා. එතකොට පින්වතුනි එහෙනම් අන්නේ අනුසාරයෙන් දකිමින් වාසය කරද්දී අන්න විරිය බොජ්ජංගේ වැඩිනවා. එහෙම විරිය බොජ්ජංගේ පූර්ණත්වයේ කරා ගමන් කරනකොට මොකද වෙන්නේ? විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. ආරද්ධ විරියස උප්පජ්ජති පීති නිරාමිසා. දැන් මෙන්න මේ බොජ්ජංගයේ වීරිය බොජ්ජංගේ පූර්ණත්වයේ කරා ගමන් කරනකොට දැන් මොකද වෙන්නේ? ඒ චිත්තසංතානෙ හට ගන්නවා දැන් ප්‍රීතිය. මොන ප්‍රීතියද? නිරාමිස ප්‍රීතිය. දැන් බලන්න මේ කියන අංග ලක්ෂණ ඔබ තුල තියෙනවා. අර කාය වේදනා චිත්ත ධම්ම සම්බන්ධයෙන් සිහිය ඇති වෙලා තියෙන්නේ. සති සම්බොජ්ජංගේ වැඩිනවද? ඊළඟට බලන්න ඔබ ධර්මයේ රැස් කරනවද? ධර්මයේ තුල හැසිරෙනවද? ධර්මයේ විමර්ශනය කරන කෙනෙක්ද? ධම්ම විචේ සම්බොජ්ජංගේ වැඩිනවද?
ඊළඟට බලන්න අර කිව්ව හතර ආකාරයට අකුසලයේ ප්‍රහාණයට පත් කරමින් කුසලයේ වඩන කෙනෙක්ද? විරිය සම්පෝඥංගේ වැඩිනවා. එහෙනම් අන්න විරිය සම්පෝඥංගයත් වැඩිනවා නම් ඊළඟට පුතුල වැඩෙන්න ඕන මොකද්ද? පීති නිරාමිස. නිරාමිස ප්‍රීතිය වැඩෙන්න පටන් ගන්නවා දැන්. නිරාමිස ප්‍රීතිය කියන්නේ මේ කෙලෙස් දුරු වීම නිසා, මේ කාමයෙන් වෙන්වීම නිසා, ආස්වාදයෙන් නිස්සරණය වීම නිසා හිතේ ඇති වෙන සතුට. දැන් බලන්න ඔබේ හිතේ ඒ නිරාමිස ප්‍රීතිය ඇති වෙනවාද, ඇති වෙලා තියෙන්නේ? ඒ නිරාමිස ප්‍රීතිය පවතිනවද බලන්න. එහෙනම් අන්න නිරාමිස ප්‍රීතිය. දැන් මොකද වෙන්නේ බලමු. දැන් මේ බොජ්ජංග එකෙන්කටයි වැඩෙන්නේ. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් දැන් බොජ්ජංග වැඩෙනකොට ප්‍රීතිය නිරාමිස ප්‍රීතිය හට ගන්නවා. දැන් නිරාමිස ප්‍රීතිය මොකක්ද වෙන්නේ බලමු. යස්මින් සමේ භික්ඛවේ භික්ඛුනෝ ආරද්ධ විරියස උප්පජ්ජති ප්‍රීති නිරාමිස. එහෙනම් නිරාමිස ප්‍රීතිය උදා කරේ කුමක් විසින්ද? ඒ වීර්ය ආරම්භය විසින්. එහෙනම් ආරම්භක වීර්ය නැති කෙනෙක්ට නිරාමිස ප්‍රීතිය නැහැ. ඒ කිව්වේ උපාන කුසල් නොහි ඉපදිලා තියෙනවා. දන්නෙත් නැහැ එහෙම එකක් ගැන. රූපාන කුසල් ඔහේ ඉපදෙනවා. එහෙම එකක් ගැන දන්නෙත් නැහැ. ඊළඟට ඔය උපන් කුසලේ වැඩි දියුණු කරගන්න ඕන එහෙම එකක් දන්නෙත් නැහැ. ඊළඟට නූපන් කුසල් උපදවන්න ඕන එහෙම එකක් ගැන දන්නෙත් නැහැ. ඉතින් මොන ප්‍රීතියක්ද? හින්දුවන් නම් කියන්න පුළුවන් අර ප්‍රීති කිය. එච්චර තමයි ඉතින්. එතනින් එහා ප්‍රීතියක් නැහැ ඉතින්. එහෙනම් මේ නිරාමිස ප්‍රීතිය හටගන්නේ වීර්ය වැඩෙන සිත්වල විතරයි පින්වතුනි. වීර්ය වැඩෙන්නේ නැති සිත්වල නිරාමිස ප්‍රීතිය අත්දකින්න බෑ. ඒ බොජ්ජංගේ චවති චුත වෙලා. ඒක කිව්වට වැඩක් නැහැ. අත්දකින්න ඕන දෙයක්. ඒ නිසා Tamante මේ ප්‍රීතිය දකින්න බලන්න. ආමිස ප්‍රීතිය නම් ඕතරම් අත්දකලා තියෙනවා. මේ කාමයේ නිසා උපදින සතුට. ඒක නම් ඕන හැටියට අත්දකලා තියෙනවා. කාමෙන් වෙන්වීම නිසා හටගන්න සතුට අත්දකින්න නම් අකුසලයේ ප්‍රහාණය කරමින් කුසලෙම වඩන්න ඕන. ඒක නොකර හිටියා කියලා ඒ ප්‍රීතිය වැඩෙන්නේ නැහැ. දැන් සෝවාන් පුද්ගලයෙක් කියමුකෝ. ඔබ හිතන්න එපා සෝවාන් පුද්ගලයෙක් අර විසාකා සිටු දේවිය කියමුකෝ. විසාකා සිටු දේවිය දරුවෝ 14 දිනක් හදාගෙන සුඛිත මුදිතව ජීවත් වුණා. ඒ නිරාමිස ප්‍රීතිය එහෙම නෙවෙයි. එතන තියෙන ආමිස ප්‍රීතියව තමයි. ඇයට නිරාමිස ප්‍රීතිය අංශු මාත්‍ර වශයෙන් අත්දකින්න පුළුවන් වෙන්නේ. හැබැයි වැඩිපුරම අත්විඳේ ආමිස ප්‍රීතිය. නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ කාමෙන් වෙන්වීම නිසා හටගන්න සුතුට. ඒක වෙල ශාන්තයි ප්‍රණීතයි. ඒ කියන්නේ අර ආමිස ප්‍රීතියදී හැමතිස්සෙම නිකන් අප්පුඩි තලලා උඩ පෑන්ලා විහිළු කරලා නටලා සින්දු කියලා එහෙමනේ සතුටු වෙන්නේ. නිරාමිස ප්‍රීතිය එහෙම කන්නේ ප්‍රඥාවෙන් ඇති කරන සතුටක් ඒක. මේ භයානක අන්ධකාරයෙන් නිදහස් වෙනවා. ඒ මහා ආලෝකය තුල ගමන් කරනවා. ක්‍රමානුකූලව රාගයේ දේශේ මොහේ නිරුද්ධ වෙනවා. සදාතනික නිවන කරා ගමන් කරනවා. මේ සියලු අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසාර වූ අසුභ වූ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති ඇල්මෙන් නිදහස් වෙනවා. එහෙම විමුක්තිය බවට පත් වෙනවා. මම යනුවෙන් මගේ යනුවෙන් ගත හැකි කිසිවක් නොමැති අසාර ලෝකයක ඒ ලෝකේ පැවැත්මෙන් වෙන් වෙනවා. එදාට මේ දැනීම මේ සිත සදාතනික වශයෙන්ම නිරුද්ධ වෙනවා. යනාදි වශයෙන් ගැඹුරට මේ ධර්ම විමර්ශනය වෙනවත් එක්කම අර වීර්ය වැඩෙනවත් එක්කම හට ගන්නව සතුට. නිරාමිස ප්‍රීතිය. දැන් මේ ප්‍රීතිය හටගත්තා නම් මොකද වෙන්නේ? යස්මින් සමේ භික්කවේ භික්ඛුනෝ ආරද්ධ විරියස උප්පජ්ජති පීති නිරාමිසා. පීති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. පීති සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භාවේති. පීති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. පීති මනස කායෝපි චිත්තම්පි පසම්භති අනාදිවස. දැන් මොකද්ද මේ කිව්වේ? දැන් මේ ප්‍රීති බොජ්ජංගේ මේ ආකාරයෙන් වැඩෙන්න ගත්තාම නිරාමිස ප්‍රීතිය මේ ආකාරයෙන් දැන් වැඩෙන්න ගත්තාම මොකද වෙන්නේ? ක්‍රමානුකූලව මේ ප්‍රීති බොජ්ජංගේ වැඩෙමින් පූර්ණත්වයට කරා ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ වැඩෙමින් ක්‍රමානුකූලව පූර්ණත්වයට කරා ගමන් කරනවා ප්‍රීති බොජ්ජංගේ පදනම් වෙලා දැන් ඒ හිතේ හට ගන්නවා මොකද්ද? කාය පස්සද්ධිය සහ චිත්ත පස්සද්ධිය. ඒකේ කාය සංසිඳනවා සිත සංසිඳනවා දැන්. නැවත නැවත සංසිඳනවා. පටිපස්සද්ධිය කිව්වේ ඒකයි. පස්සද්ධිය කිව්වේ මුලින්ම ඇතිවන්නව පැහැදිලි. පටිපස්සද්ධිය කිව්වේ නැවත නැවත ඇතිවන සංසිඳීම. දැන් මෙහෙම ගත්තොත් දැන් කවදා හෝ දවසක ඔබ මුලින්ම ධර්මය අහපු දවසක ඔබේ හිත සංසිඳුණා. පස්සද්ධිය. දැන් මොකද වෙන්නේ? නැවත නැවත මේ ධර්මයේ අසමින් නැවත නැවත කෙලෙස් සංසිඳවමින් ඔබ මේ මාර්ගයේ වඩනවා. පටිපස්සද්ධිය. නැවත ඒ සංසිඳීම සිද්ධ වෙනවා. දැන් ඒකයි
මේ බණ අහන්නේ දිකට. වෙහසක් තමයි. මේ ලෝකේ හැමදේම වෙහසක්. නිවන් දකින්නත් යම්කිසි වෙහසක් දරන්න ඕන. මොකද මේ වෙහස අඩුම තරමේ එක තැන ඉඳගෙන මේ බණ ටිකවත් අහන්න පුළුවන් විදිහේ වීරියක් අපිට තියෙන්න ඕන. ඒකත් නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් මොකද දැන් ලෙඩ හදා ගන්නත් අපි මහන්සි වුණා. දැන් ලෙඩ හොද කර ගන්නත් අපි පොඩ්ඩක් හරි මහන්සි වෙන්න එපයි. ගොඩාක් ලොකු වැඩ කරන්න නැති වුණාට අර බෙහෙත් පෙත්ත ගන්න හරි යන්න එපයි බෙහෙත් පොලිමේ. එතකන් හරි ඉන්න වෙනවා පොලිමේ ගිහිල්ලා. රෝගී සුව කරගන්න. දැන් මේ සංසාර දුකෙන් නිදහස් වෙන්නත් යම් කිසි ආකාරයක වෙහසක් දරන්න ඕන. බණ කියන එකත් පහසු නෑ, බණ අහගෙන ඉන්න එකත් පහසු නෑ. දෙකම වෙහසක් තමයි. හැබැයි ඒ වෙහස අප විශ්ින් දරන්න ඕන. බණ කියන්නෙත් ආසාවට නෙවෙයි, බණ අහන්නෙත් ආසාවට නෙවෙයි. මේ භයානක සංසාර උවදුරෙන් අත මිදෙන්නයි. එහෙනම් පින්වතුනි, අන්නේ අනුසාරයෙන් හිතන්න වීරිය ඇති වෙනවා. එතකොට ඒ වීරිය තුලින් අර නිරාමිස ප්‍රීතිය ඇති වෙනවා. ඒ නිරාමිස ප්‍රීතිය තුලින් දැන් මොකද වෙන්නේ? කාය පස්සද්ධිය ඇති වෙනවා. කාය සංසිඳෙනවා, කාය සහැල්ලු වෙනවා. සිත සංසිඳෙනවා, සිත සහැල්ලු වෙනවා. දැන් අන්න ජීවිතේ බරක් නැහැ කියලා දැනෙන්න ගන්නවා. කොහොමද බරක් වුනේ ජීවිතේ? රූපේ බරයි, වේදනා බරයි, සංඥා බරයි, සංකාර බරයි, විඥාන බරයි. මෙන්න මේ බර පහ පංච උපාදානස්කන්ධ බර. තණ්හාවෙන් තමයි කරපින්නාගෙන හිටියේ. ඒ නිසා ජීවිතේ බරයි. දැන් මොකද වුනේ? ඇත්ත දැනගත්තට පස්සේ, අවබෝධ වුණාට පස්සේ මේ බරෙන් නිදහස් දැන් බර යම් දුරකට බහා තබලා ඉන්නේ. 100%ක් නොවුනත් යම් දුරකට බරෙන් නිදහස්. ඒ නිසා ඒ මට්ටමට සහැල්ලුවක් දැනෙනවා, පස්සද්ධිය දැනෙනවා, සංසිඳීම දැනෙනවා හිතේ. කාය සංසිඳීමක් දැනෙනවා. කාය සිත දෙකම සංසිඳුණා. මං ගොඩ ඉස්සෙල්ලා කාය කියලා කිව්වේ අර නාම කාය, රූප කාය වශයෙන් සහ අභ්‍යන්තර බාහිර කාය වශයෙන් දෙආකාරයෙන්. එතකොට කාය සංසිඳන ඒ වගේම නාම සංසිඳෙනවා. එතකොට මෙන්න මේ විදිහට සිත සහ කාය දෙකම සංසිඳෙනවා. දැන් එන්න මොකද වෙන්නේ? අර අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් නිර්මාණය වෙච්ච ඉදප්පච්චේත පටිසම්පාද නිරුද්ධ වෙනවා. ඉදප්පච්චේත පටිසම්පාද නිරුද්ධ වෙන දැන් මොකද වෙන්නේ? පුරාණ විපාක වශයෙන් ගොඩනගින්නා වූ අරමුණු විතරයි මුණ ගැහෙන්නේ දැන්. දැන් අරමුණු හඹා යෑමක් නෑ පින්වතුනි. දැන් කලින් එහෙම නෙමෙයි. ඇහැට විපාක වශයෙන් මුණ ගැහෙන අරමුණු විතරක් නෙවෙයි. අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් ලුහු බැඳගෙන ගිය අරමුණු ගොඩක් තිබුණා. ඒ කිව්වේ පුරාණ කාම ප්‍රත්‍යයෙන් ඇහැට විපාක වශයෙන් මුණ ගැහෙන රූපයෙන් සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ කොහොමදවත්. ඒ රූපයත් හඹාගෙන ගියා. තව අලුත් රූපත් පරිශන කරමින් හඹාගෙන ගියා. දැන් මේ ස්වභාවය නැහැ. ඒ නිසා දැන් කායටත් සංසිඳීමක් තියෙනවා, හිතටත් සංසිඳීමක් තියෙනවා. චක්කු කාය සංසිඳිලා, චක්කු විඥානය සංසිඳිලා. එහෙනම් අන්නේ දෙකම සංසිඳිලා දැන්. එහෙනම් ওই විදිහටම සෝත කාය සංසිඳිලා, සෝත විඥානය සංසිඳිලා. මෙන්න කාය පස්සද්ධිය සහ චිත්ත පස්සද්ධිය. එවන් උපසංහතිය. ඒ විදිහටම අභ්‍යන්තර සහ බාහිර වශයෙන් මේ සියලු කායයන් සංසිඳෙනවා. ඒ වගේම විඥාන සංසිඳෙනවා. ඒ නිසා කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය හට ගන්නවා දැන්. මේකට කියනවා පස්සද්ධි බොජ්ජංගය. දැන් එකෙන්කට බොජ්ජංග වැඩිනවා දැන්. යස්මින් සමේ භික්කවේ භික්ඛුනෝ පීති මනස කායෝපි පස්සම්භති චිත්තම්පි පස්සම්භති. පස්සද්ධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. පස්සද්ධි සම්බොජ්ජංගත් තස්මින් සමේ භික්ඛු භාවේති. පස්සද්ධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. පස්සද්ධ කායස සුඛිනෝ චිත්තං සමාධියති. දැන් අර ලෝකෝත්තර දැහැන ගැන අහගන්න මේ. දැන් විග්‍රහ කරනවා ටිකක් දුරකට. එහෙනම් අන්න භාගතුන් වහන්සේ පෙන්නනවා අපට මොකද්ද? යම් කලයක මෙන්න මේ කාය සංසිඳුනහම, චිත්ත සංසිඳුනහම දැන් මොකද වෙන්නේ? ඒ පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩිලා පරිපූර්ණත්වයට පත් වෙනවා ක්‍රමානුකූලව. පස්සද්ධි කායස සුඛිනෝ චිත්තං සමාධියති. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ සංසිඳුණු සිත කය දෙක තුල දැන් හට ගන්නවා මොකද? සුඛිනෝ චිත්තං සමාධියති. ඒ සැපවත් වූ චිත්ත සමාධිය කොට නැගෙනවා දැන්. අන්න ආරි සමාධිය. අන්නේ උතුම් වූ ආරි සමාධිය දැන් හට ගන්නවා ක්‍රමානුකූලව. එහෙනම් පින්වතුනි, දැන් මෙන්න මේ පස්සද්ධි බොජ්ජංගයෙන් ප්‍රත්‍ය වේලා පදනම් වෙලා දැන් ඔන්න සමාධි බොජ්ජංගේ වැඩෙන බවේ භාගතුන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ දැන්. එහෙනම් සමාධි සම්බොජ්ජංගයේ පිළිබඳවයි ඊළඟට අපි අවධානය යොමු කරන්නේ. යස්මින් සමේ භික්කවේ භික්ඛුනෝ පස්සද්ධ කායස සුඛිනෝ චිත්තං සමාධියති. සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. සමාධි සම්බොජ්ජංගත් තස්මින් සමේ භික්ඛු භාවේති.
සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතා හෝති. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ පස්සද්ද කාය මේ කිව්වේ පස්සද්ද චිත්ත සහ පස්සද්ද කාය දෙකෙන්ම මේ පස්සද්දි බොජ්ජංගයෙන් දැන් මොකද කරන්නේ? සුඛිනෝ සමාධිය මතු කරනවා, සැපවත් වූ චිත්ත සමාධිය මතු කරනවා. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ චිත්ත සමාධිය ක්‍රමානුකූලව වැඩෙන්න පටන් ගන්නවා. චිත්ත සමාධිය ආරම්භ වුණා. දැන් චිත්ත සමාධිය වැඩෙන්න පටන් ගන්නවා. සමාධි සම්බොජ්ජංගන් තස්මින් සමේ භික්ඛුම් භාවේති. දැන් එන්න මේ සමාධි බොජ්ජංගේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. ආරි සමාධිය වැඩෙනවා. දැන් හිතේ තියෙන කැළඹීම දුරු වෙලා යනවා. අවික්ෂේප භාවය පහ වෙනවා. විපිලිසර භාවය පහ වෙලා යනවා. සිත ඒකී අරමුණක රඳාගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ ධර්ම නිමිත්තක් අරගත්තොත් ඒ ධර්ම නිමිත්තෙම රැඳිලා ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ මේ බණ අහන්න ගත්තට පස්සේ දැන් මේ වෙනකන් මේ ධර්ම දේශනාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබට පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ සමාධිය නිසා. ඒ සමාධිය කියලා කිව්වේ හිතේ තියෙන පිරිසුදු භාවයමයි. පංච නිවර්ණ පහවෙච්ච චිත්ත ස්වභාවය. එහෙනම් මේ පංච නිවර්ණ පහවෙච්ච චිත්ත ස්වභාවය තුල කටයුතු කරනකොට මොකක්ද දැන් වෙන්නේ? අන්න භාගතුන් වහන්සේ පෙන්නනවා දැන් මේ සමාධිය වැඩෙනවා එන්න. සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. දැන් මේ සමාධි බොජ්ජංගේ එන්න පූර්ණත්වයට කරා ගමන් කරනවා. සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතා හෝති. මෙන්න දැන් සංසිඳුණු දැන් සීමා සහිත එහෙම නැත්නම් දැන් අර හතරටේ විසිරීලා ගිය සිත නෙවෙයි දැන් තියෙන්නේ. දැන් එක තැනකට ඒක රාශී වෙලා පවතින සිත. දැන් නිශ්චල වෙච්ච සිත. දැන් ඇතුළාන්තයෙන් උපේක්ෂාව පිහිටපු සිත දැන් මතුවෙන්න පටන් ගන්නවා. කුමක් හේන්දයක්? ඒ සමාධිය තුල මොකක්ද උනේ? ඒ සමාධිය තුල රාගය සංසිඳුණා, ද්වේෂය සංසිඳුණා, මෝහය සංසිඳුණා. ඒ රාග දේශ මොහ සංසිඳිච්ච නිසා මොකද උනේ? රාගය සංසිඳීමෙන් සෝමනස්සාගත සුඛ වේදනා සංසිඳුණා. ද්වේෂය සංසිඳීමෙන් දෝමනස්සාගත දුක් වේදනා සංසිඳුණා. මෝහය සංසිඳීමෙන් විචිකිච්ඡා සාගත උද්ධච්ච කුක්කුච්ච සාගත අදුක්ඛම සුඛ වේදනා සංසිඳුණා. දැන් අන්න අනාර්ය වේදනා සංසිඳුණා. දැන් අරමුණක් දැනගන්නා වූ උපේක්ෂා සති පාරිශුද්ධිය දැන් හිතේ වැඩෙන්න පටන් ගන්නවා. උපේක්ෂාව. ඒ කිව්වේ දැන් ඇලෙන්න සැප වේදනාවකුත් නැහැ, ගැටෙන්න දුක් වේදනාවකුත් නැහැ, මුලා වෙන්න අදුක්ඛම සුඛ වේදනාවකුත් නැහැ. එහෙනම් මේ චිත්ත සමාධිය තුල දැන් ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය නැහැ. මෙන්න මේ උපේක්ෂාව ආරු උපේක්ෂාවටපත් වෙනවා. එහෙනම් අන්නේ ආරු උපේක්ෂාව ඉන්න දැන් වැඩෙන්න පටන් ගන්නවා. එහෙනම් අන්න අර අකම්පිය චිත්ත ස්වභාවය වැඩෙන්න ගන්නේ ඔය සමාධියත් එක්කම උපේක්ෂාවත් වැඩෙන නිසා ආරු උපේක්ෂාවක උපේක්ෂා ඒකාග්‍රතාව. උපේක්ෂාව ඒකාග්‍රතාව වැඩෙන්න මොකද ඉන්නේ? සත්‍යෙක් නෑ හි දැන්. සත්‍යෙක් ඉන්නේ අර තිස්ස වේදනා සමුදය වෙනකන්. තුන් ආකාර වේදනා සමුදය වෙදි තමයි සත්‍යෙක් ඉන්නේ එතන. ඒ වේදනාවට උරුමකාරයෙක් ඉන්නවා. සැප විඳින, දුක් විඳින, මොහ උපේක්ෂාවෙන් ඒ දෙකටම මුලා වෙන අන්න එහෙම කෙනෙක් ඉන්නවා. ඒ චිත්තසංතානය ඇතුලේ පංච උපාදානස්කන්ධය අසුරු කරගෙන සත්‍යයක් ඉන්නවා. එහෙනම් මේ ආරු උපේක්ෂාව කියන්නේ මොකද? මේ සත්‍යයක් නොමැති ස්වභාවය. දැන් සැප වේදනාවක් සමුදේ වෙන්නේ නැත්තම් එතන සැප විඳින්නෙක් නැහැ. දුක් වේදනාවක්, දෝමනසහගත දුක් වේදනාවක්, පටික වේදනාවක් සමුදේ වෙන්නේ නැත්තම් එතන දුක් විඳින්නෙකුත් නැහැ. එහෙනම් අර උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා සහගත අදුක්කම සුඛ වේදනාවක් නිර්මාණය වෙන්නේ නැත්තම් උදා වෙන්නේ නැත්තම් එතන මූලාවට පත්වන්නෙකුත් නැහැ. එහෙනම් ඇලෙන කෙනෙකුත් නැහැ. එතන ගැටෙන කෙනෙකුත් නැහැ. එතන මුලා වෙන කෙනෙකුත් නැත්තම් එතන කවුරුවත් නැහැ. කවුරුවත් නැහැ කියලා අදහස් කරන්නේ සත්‍යයක් නැහැ කියන එක. දැන් එහෙම කෙනෙක් ඉන්නේ එහෙනම් ওই වේදනා සමුදය වෙනකම්. වේදනා පත්‍ය තණ්හා, වේදනා පත්‍ය පටිඝෝ, වේදනා පත්‍ය උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යන ආදි වශයෙන්. එහෙනම් පිටුතුනි මේ ආරු උපේක්ෂාව කියලා කියන්නේ කුමක්ද? මමත්වයෙන් තොර ස්වභාවය. ඔන්න මමත්වයෙන් තොර ස්වභාවය වැඩෙන්න පටන් ගන්නවා. මම අමතක වෙනවා. මට අත්හැරෙනවා සම්මුතික වශයෙන් ගත්තා. පරමාර්ථ වශයෙන් ගත්තාම සියලු සංයෝජන අනුසයන් එක්කම නැසිලා යනවා. මම නිර්මාණය කරපු සංයෝජනත් අවසන්, අනුසයත් අවසන්. එතකොට අන්න සියලුම ආකාරයෙන් මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය තුල පැවතිය අවිද්‍යා තෘෂ්ණාව නිරුද්ධ වෙලා. ඒ කියන්නේ කිසිම ආකාරයක පංච උපාදානස්කන්ධය අසුරු කරගෙන සත්‍යයක්, පුද්ගලෙක්, ආත්මයක් නැවත පනවන්න කිසි කෙනෙකුට හැකියාවක් නැහැ. අන්නේ මට්ටමට ආවම අරිහතුන් වහන්සේ කියන එහෙනම් ඔබ මතක තියාගන්න ආර්ය උපේක්ෂාව යනු
අර මමත්වයෙන් තොර චිත්ත ස්වභාවය. දැන් සමාධිය විතරක් වෙන්නට මාදි. සමාධිය වැඩනට උපේක්ෂාව වෙලා නැත්තම් මමනේ සමාධිය වැඩුවේ. මටනේ සමාධිය වැඩනේ. මට ප්‍රථම ධානයේ තියෙනවා. මට ဒုတိ ධානයේ, තෘතිය ධානයේ, චතුර්ථ ධානයේ උඹලට තියෙනවද? නෑනේ. උඹලට නෑනේ ධානය. ඔන්න ඔහොමයි. ඒ ආරූපේක්ෂාව ගෑවිලවත් නෑ එතන. ආරූපේක්ෂාව වැඩනවා නම් ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම මම මගේ කරගෙන උඩපයින්නේ නෑ. එහෙම උඩපනින්නේ මානි. උත්තරී මනුෂ්‍ය ධර්ම වලට අයිතිකාරයෙක් නෑ. උත්තරී මනුෂ්‍ය ධර්මය අනුව ප්‍රඥාවෙන් කෙලෙස් සිඳලීම නිසා මතුවෙච්ච උතුම් ගුණාංග. ඉතින් ඒ ගුණාංග වලට අයිතිකාරයෙක් කොයින්ද? එහෙමනම් ඉතින් අයිතිකාරයෙක් අපිට පනවන්නේ මේ කයටයි සිතකයි. ඒ පංච උපාදානස්කන්ධයට අයිතිකාරයෙක් පනවන්න සිද්ධ වෙනවා. කැඹුරින්ම දකින්න පින්වතුනි ධර්මය. එතකොට වෙන්නේ මේ පංච උපාදානස්කන්ධය තුල මේ සිද්ධ වෙච්ච ක්‍රියාදාමයේ හුදෙක්ම අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් සිද්ධ වෙච්ච ක්‍රියාදාමයක් පමණයි. ඒ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් තමයි සත්‍යයක් නිර්මාණය කරලා පෙන්වන්නේ. එහෙනම් මේ සත්‍ය අවසන් වුණාම අන්නේ චිත්ත ස්වභාවයට කියන උපේක්ෂාව. අඩුවෙඩි වශයෙන් ඒක අත්දකින්න පුළුවන් සෝවාන් පුද්ගලයාගේ ඉඳලා මඟ වඩන ඉදිරියට යන සියලුම දෙනා තුල. සෝවාන් ඵලයේ ඉඳලා ඊට එහාට පියවරක් ගිහිල්ලා තමයි මාර්ග අනුගාමිකයා වෙන්නේ සකදාගාමි. එතකොට මේ සකදාගාමි මාර්ග අනුගාමිකයා සිට අරිහතුන් වහන්සේ දක්වා ක්‍රමානුකූලව මඟ වැඩලා පූර්ණ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ අර මමත්වයෙන් තොර චිත්ත ස්වභාවය දකින්න හම්බ වෙනවා. එතකොට තමයි අර දානෙහෙම් ප්‍රගුණ වෙන්නේ. අත්හැරින්නේ. අත්හරින්න දෙයක් නැහැ. අත්හැරෙන ඔය දාට. නැත්තම් මටම වේවා අනුන්ට නොවේවා මටමයි ඕන. හැමදේම මටමයි ඕන අනුන්ට එපා. යනාදි වශයෙන් අර ඒ හිත දානයකටවත් නැවෙන්නේ නැතුව අර කුණු ලෝභ කමින් ගැට ගැහිලා තියෙන්නේ. ඔන්න ඔය ධර්ම මුකුත් වැඩුච්ච නැති නිසා. බොජ්ජංග වැඩෙනවා නම් එදාට පින්වතුනි මම කියලා මගේ කියලා මේ කුණු කයවත් මේ කුණු හිතවත් ගන්නේ නැත්නම් මොකද වෙන්නේ? මම කියලා මගේ කියලා නඩත්තු කරන්න කිසිම දෙයක් නැහැ. එදාට ලෝක සත්‍යයට තමයි පිහිට වෙන්න තියෙන්නේ. අඩු වැඩි වශයෙන් යම් කිසි කාලයක් වැය කරා නම් ඒ සමස්ත කාලයම ලෝක සත්‍යය වෙනුවෙන් එදාට වැය කරන්න පුළුවන් වෙනවා. ඒ බුදු පියාණන් වහන්සේගේ ඖරස බුද්ධ පුත්‍රයාට, බුදුරජාණන් වහන්සේගේ උරහිසේ දරාගෙන ඉන්න උතුම් බුද්ධ පුත්‍රයාට ඖරස බුද්ධ පුත්‍ර කිව්වේ ඒකයි. ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ දාට ඒ සෙනෙහස් පුත්‍රයාව තමන් වහන්සේගේ උරහිස් මණ්ඩලේ රඳව ගන්නවා. අන්න බලන්න. එහෙනම් පින්වතුනි මේ මමත්වය දුරු වෙනවද ඔබ තුල? ඔබ කොච්චර දුරට මමත්වය දුරු කරලා ඉන්න පිරිසක්ද බලන්න. අනුරාධපුර යෝගීදී බලන්න මිනිස්සුන්ගේ මමත්වය දුරු වෙලා තියෙච්ච තරම. ඒ නිසා අදටත් ඔබට අවහම් බලාගෙන බලන්න මේ සුද්ධ නගරේ තරම. හතර අතේ මේ නටමුන් පේන්නේ ඇයි මේ? මේ මහා විශාල ආරාම වල නටමුන් අපට අදටත් දකින්න ලැබෙන්නේ. කොහේ ගෙවල්? ගෙවල් නෑ එකක්වත්. හැබැයි ආරාම තියෙනවා හැමතැනම. එහෙමුනේ ඇයි? මිනිස්සුන්ට මමත්වය දුරු වෙනකොට තමන් අමතක වුණා. අනුන් ගැන සිහි වුණා. සාර අසංකල්ප ලක්ෂයක් තිස්සේ ඒ අපගේ අසිරිමත් වූ මහ බෝසතාණන් වහන්සේ පාරමිතා පිරුවේ තමන්ව අමතක කරලා අනුන් ගැන හිතලා. ඒ සාර අසංකල්ප ලක්ෂයක් තිස්සේ අත්හල සියලු උපභෝග පරිභෝග, අත්හල සියලු ශරීර අවයව, අත්හල ජීවිත ඒ සියල්ලම අත්හැරිය උන්වහන්සේ දස ආකාරයකට දස පාරමිතා වශයෙන් තමන්ව අමතක කරලා අනුන් ගැන හිතලා. ඒ නිසාමයි අසිරිමත් වූ උතුමන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ. තමන් අමතක කරලා අනුන් ගැන හිතලා. ඒ නිසාමයි උන්වහන්සේ මේ විශ්වයේ අසමසම මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේ බවට පත් වෙන්නේ. තමන් අමතක කරලා අනුන් ගැන හිතලා. එහෙනම් පින්වතුනි ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධහම අසවබෝධ කරගත්තාමත් ඒ බුද්ධ ශ්‍රාවකයන්ටත් අන්නේ අත්දැකීම ලැබෙනවා. මොකද්ද? තමන්ව අමතක වෙනවා. අනුන් ගැන සිහිපත් වෙනවා. ඒ කිව්වේ මම කියලා මේ අසාර පංච උපාදානස්කන්ධේ නඩත්තු කරන ඒ වෙනුවෙන් කාලය වැය කරන මේ ක්‍රියාවලිය නතර වෙලා යනවා. ඒ වෙනුවට මොකද කරන්නේ? ඒ පංච උපාදානස්කන්ධය ඇසුරෙන් යම්කිසි ඥානයක් හටගත්තා නම් පෙර කුසල ප්‍රත්‍යයෙන් අන්නේ ඥාණයෙන් අසරණ ලෝක සත්‍යයන්ට පිහිට. අන්නේ තරයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකය. එදා සිට අද දක්වාමත් අද සිට මතු දක්වාත් මේ මුළු ත්‍රිකාලයටම අදාළ සත්‍යයක් කිය. මේ ලෝකේ තමන් උදෙසා ජීවත් වීම තමයි මේ ලෝකේ තියෙන දුක. අනුන් උදෙසා ජීවත් වීම තමයි මේ ලෝකේ තියෙන සැප. ඒ සැපය ඔබට උදා කරගන්න ඉහටත් උඩින් අවස්ථාවක් තියෙන මේ අමා ධර්මයේ තුලින්. එහෙනම් මෙන්න මේ ආරූපේක්ෂාව කියලා කියන්නේ අනුන් උදෙසා ජීවත් වීම. කවදා හරි දවසක පණකෙන්ද යනකම් අනුන් උදෙසා ජීවත් වෙනවා. එදාට පරිණිරවාණයටපත් වෙනවා.
එහෙනම් අන්න බුද්ධ ශ්‍රාවකයෙක්ගේ පරම නිෂ්ඨාව එතනයි තියෙන්නේ. එහෙනම් අන්නේ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ ලෝකයාට කරුණාවෙන් පිළිදෙන කුමක් නිසාද? මෙන්න මේ උපේක්ෂාව නිසා, ආරූපේක්ෂාව නිසා. ආරූපේක්ෂාව කිව්වේ මමත්වයෙන් තොර චිත්ත ස්වභාවය. පූර්ණත්වයටපත් වුණාම උපේක්ෂා ඒකාග්‍රතාව පාරිශුද්ධ පිරිසුදු රහතන් වහන්සේගේ හිත. එහෙනම් ඔබ සියලුම දෙනා බුද්ධ ශ්‍රාවකයෝ වශයෙන් අන්නේ උත්තරීතර පරම නිෂ්ඨාව කරා ගමන් කරන්න ඕන. එහෙනම් අන්න භාගතුන් වහන්සේ අවසාන වශයෙන් අපිට පෙන්වා දෙන මොකක්ද? යස්මින් සමේ භික්කවේ භික්ඛු තථා සමහිතං චිත්තං සාදුකං අජ්ජුප්පෙක්ඛිතා හෝති. අභ්‍යන්තරේ උපේක්ෂාව පිළිහෙනවා. උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධ හෝති. උපේක්ඛා සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භාවේති. උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. මෙන්න මෙහෙම භාගතුන් වහන්සේ පෙන්නනවා. මෙන්න මේ උපේක්ෂා බොජ්ජංගේ දැන් ඉන්නෙන් වැඩින්න පටන් ගන්න. උපේක්ෂා බොජ්ජංගේට පදනම් වුණේ මොකද? සමාධි බොජ්ජංගේ. එහෙනම් සමාධි සම්බොජ්ජංගයෙන් ප්‍රත්‍ය වේලා පදනම් වෙලා උපේක්ෂා සම්බොජ්ජංගේ හටගත්ත අර කිව්ව මධ්‍යස්ථ චිත්ත ස්වභාවය කිව්වේ මමෙක් නෑ එතන. දැනීමක් පවතිනවා තමයි අයිතිකාරයෙක් නැති. එහෙනම් පින්වතුනි අසිරිමත් වූ භාගතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා මෙන්න මේ ආකාරයෙන් උපේක්ෂා බොජ්ජංගේ වැඩුණාම ක්‍රමානුකූලව පූර්ණත්වයේ කරා ගමන් කරමින් ඉන්නවා දැන් බොජ්ජංගය. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ උපේක්ෂා බොජ්ජංගය වැඩෙනකොට වැඩිලා පූර්ණත්වයටපත් වෙනකොට අන්න බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම අවසානයේ අපිට පෙන්වා දෙනවා යථාර්ථය. අවසාන නිෂ්ඨාව. එවං භාවිතේසු කෝ භික්කවේ සත්තසු සම්බොජ්ජංගේසු එවං බහුලී කතේසු සත්තඵලා සත්තානිසංසා පාටි කංකා. මොකද්ද භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ? මේ සති සම්බොජ්ජංගයෙන් පදනම් වෙලා ධම්මවිචය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන මේ බොජ්ජංග හත වැඩිලා පූර්ණත්වයටපත් වුනහම මේ ජීවිතේදීම හරියට ඵලයටපත් වෙනවා. මෙන්න අපේක්ෂා කරන්න පුළුවන් පළමුවෙනි ප්‍රතිඵලය මරණයට පෙර අරිහත් ඵලයටපත් වෙනවා. මේ බොජ්ජංග නිසියාකාරයෙන් වැඩුණාම. එහෙම නොහැකි වුණොත් දෙවෙනි ඵලය මරණ කාලයේදී මරණාසන්න මොහොතේදී මරණාසන්න චිත්ත වීතිය තුල අරිහත් ඵල චිත්තය උදා වෙලා එහිදී පරිනිර්වාණයටපත් වෙනවා. එහෙමත් නොහැකි වුණොත් තුන්වෙනි අවස්ථාව අන්තරා පරිනිබ්බාය කියන බ්‍රහ්මයා බවට පරිවර්තනය වෙනවා. බ්‍රහ්මයා බවට පත් වෙලා සුද්ධාවාසී කෙටි කලක් ඉපදිලා පරිනිර්වාණයටපත් වෙනවා. එහෙමත් බැරි වුණොත් උපහාච්ච පරිනිබ්බාය බ්‍රහ්මයා බවට පත් වෙන හතරවෙනි අවස්ථාව. එහෙමත් බැරි වුණොත් අසංකාර පරිනිබ්බාය බ්‍රහ්මයා බවට පරිවර්තනය වෙන පස්වෙනි අවස්ථාව. එහෙමත් බැරි වුණොත් සසංකාර පරිනිබ්බාය බ්‍රහ්මයා බවට පත් වෙන හයවෙනි අවස්ථාව. එහෙමත් බැරි වුණොත් උද්දාසෝත අකනිටා බ්‍රහ්මයා බවට පරිවර්තන වෙන හත්වෙනි අවස්ථාව. මෙන්න මේ කියන අවස්ථා හතෙන් එකක් ලැබෙනවා මේ සප්තබොජ්ජංග වැඩුණු පින්වතුනි. එහෙනම් පින්වතුනි ඔන්න ඔය උතුම් වූ සප්තබොජ්ජංග ධර්ම පුතුල වැඩෙනවා නම් ඔබට මෙන්න මේ උතුම් වූ ඵල හතෙන් එකක් ඒකාන්ත වශයෙන්ම මේ ජීවිතේදී හෝ ඊළඟ ජීවිතේදී උරුම වෙනවා. එහෙනම් ඒ උතුම් වූ ධර්මය මනමින් අසාධාරණය කරගෙන ඊට අනුකූලව පිළිපදිමින් මේ භයංකාර ඝෝර කටුක සංසාර දුකෙන් අත මිදෙන්නට නිදහස් වෙන්නට උත්සාහ කරන්නට වැර වෑයම් කරන්නට ඕන. ඒ උතුම් අදිෂ්ඨානය ඇති කරගෙන ඒ අදිෂ්ඨානය මේ ජීවිතේදීම සඵල කරගන්නවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව වීරියෙන් යුක්තව කවුරුත් එකහඬින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. උතුම් දේශනාවස්ට සිද්ධ කළ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරයේ විහාරාධිපති තැන්පත් පූජ්‍ය මාපලගම සුසිල වංශ ස්වාමින් වහන්සේට පාදාභි වන්දනින් යුතුව පුණ්‍යානුමෝදනා කර සිටිනවා. අද උතුම් ධර්ම දානය දෙනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රියංකා ජයරත්න මහත්මිය සහ ප්‍රදීප් උළුගල තැන්න මහතා විසිනුයි. ඔවුන්ගේ සත් ප්‍රාර්ථනාවන්ට අනුව ගෞරවනීය දේශකයන්න් වහන්සේ කල්‍යාණ මිත්‍ර පූජ්‍යපාද මාපලගම සුසිල වංශ ස්වාමින් වහන්සේට මේ මහා කුසලානිසංස බලයෙන් නුතුරු දිනකදීම සියලු අභිඥා බල සහිතවම උතුම් අරහත් ඵලය පූර්ණ වෙත්වා. මේ අමා ධර්මයේ ශ්‍රවණය කරන සැමට නිවන් අවබෝධයට මේ කුසල් මිපින් දහම් හේතු වාසනා වෙත්වා. එසේම උන්ගේ පින්බර බලාපොරොත්තුවට අනුව පරලෝසපත් ඩේසි ජයරත්න මෑණියන් සහ සයිමන් ජයරත්න පියාණන් මෙන්ම පාලිකා ජයරත්න සොහොයුරිය සහ සමරසේන ඔළුගල තැන්න පියාණන් ඇතුළු පින් කැමති සංසාරගත ඥාතීන් සැමදෙනා මේ මහා කුසලානිසංස බලයෙන් නොදුරු අත්භවයකදීම කල්යාණ මිත්‍ර සම්පත්තිය නොඅටුව ලබමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය
මනවින් අවබෝධ කර ගනිත්වා. එසේම මේ මහා කුසලානිසංස බලෙන් ලිනිත් මා සහ සහන් මාදිය නියන් දෙදෙනාට ඇති අපලතුරු වේවා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු රැකියා කටයුතු සාර්ථක වේවා. එසේම ප්‍රියංකා මහත්මිය ප්‍රදීප් මහතා සහ සුජීවත් වෙසෙන සුමනා උළුගල තැන්න මෑණියන් ඇතුළු පවුලේ සැමට මේ මහා කුසලානිසංස බලයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ උරුම වේවා. සියලුම දෙනා ධම්මක බදාවකින් තොරව ගමන් කර උත්තරීතර නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගනිත්වා. ඒ සත් ප්‍රාර්ථනාවත් සමග අදත් ලෞතුරු අරණ සුමధుර ධර්ම දේශනාව මෙසේ නිමා වෙනවා. ලෞතුරු අරණ සුමధుර ධර්ම දේශනාවන් එක දිගට ශ්‍රවණයට ලෞතුරු අරණ.net වෙබ් අඩවියට පිවිසෙන්න. එසේත් නැතිනම් ලෞතුරු අරණ YouTube නාලිකාව පරිහරණය කරන්න. සුපින්වතුනි, ඔබට පුළුවන් පූජ්‍ය මාපලගම සුසිල වංශ ස්වාමින් වහන්සේ දේශනා කරනු ලබන කෙටි සුමధుර සජීවී ධර්ම දේශනාවන් සතියේ සෑම දිනකම රාත්‍රී 8 සිට 9 පැය දක්වා ලෞතුරු අරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ශ්‍රවණය කරන්නට. ඒ පින්පර පණිවිඩයත් සමග අදත් නිමා වෙන්නේ ලෞතුරු අරණ සුමధుර ධර්ම දේශනාව. ඔබට තෙරුවන් සරණයි. බුදුදහම පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් ධර්මදේශනා මාලාවට සවන් දෙන්න. සෑම බ්‍රහස්පතින්දාවකම උදෑසන 8ට FM 97.6 ඌව ගුවන්විදුලියෙන් ලෞතුරු අරණ සදහම් ධර්මදේශනා මාලාව දේශකයන්න් වහන්සේ පූජ්‍ය මාපලගම සුසීලවංශ ස්වාමීන් වහන්සේ පහසුවෙන් අර්ථවත්ව ධර්මාවබෝධය ලබන්නට ඔබත් ලෞතුරු අරණට සවන් දෙන්න.